මෙන්න මේ පොත. හරිද? මේ පොත. මේක තමයි ඕගොල්ලන්ගේ A level chemistry syllabus එකට අදාළ practical guide එක. දැන් සමහර ළමයි දන්නෙත් නැතුව ඇති chemistry වල practical guide එකක් තියෙනවා කියලා. ඕගොල්ලෝ දැන් physics වල නම් structured paper එකේ ප්‍රශ්න හතර වෙන්නේ practical වලින්නේ. ඒ නිසා ඕගොල්ලෝ දන්නවා physics වල නම් practical තියෙන practical guide එකකුත් තියෙනවා. chemistry වල එකක් තියෙනවා කියලා ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. හැබැයි හැමයක් තියෙනවා. හරිද? මේ practical guide එක ඕගොල්ලන්ගේ syllabus එකේ අදාළ practical guide එක. ඒකට මේකේ තියෙන practical වලින් ඕගොල්ලන්ට ප්‍රශ්න එනවා. ඉන්නෝගනික් ඔය ද්‍රාවණ වල පාට ඔය ඔක්කොම මේ ප්‍රැක්ටිකල් තියෙනවා. ඒ ඔක්කොම කරන්න ඕන දේවල්. මේ ප්‍රැක්ටිකල් පොතේ ප්‍රැක්ටිකල් 45ක් තියෙනවා. හරි. එතකොට දැන් මේ දැන් ඔයගොල්ලෝන්ට මේ ප්‍රැක්ටිකල් සමහර කට්ටිය කරලා ඇති සමහර කට්ටිය කරන්නේ නැහැ. ඊයොත් ඉතින් ප්‍රැක්ටිකල් ටික කරගන්න හම්බෙන්නේ. හරි දැන් කොහොම හරි වෙලා දැන් මොකක් හරි හේතුවකට දැන් අපි කරා වුණා. ඒ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේ වායු පාඩමේ ප්‍රැක්ටිකල් එක. ප්‍රැක්ටිකල් පොතේ නම් පස්වෙනි ප්‍රැක්ටිකල් එක මේක ටිකක් අනිවාර්ය වගේ ප්‍රැක්ටිකල් එකක්. මේ ප්‍රැක්ටිකල් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. මොකද මේ ප්‍රැක්ටිකල් එක කළා හම්බෙන නිගමනයේ ඔයගොල්ලන්ට ගණන් හදද්දි ගොඩක් වැදගත්. හරිද? මොකක්ද ප්‍රැක්ටිකල් එක කළා ගන්නේ කියන ඒ தත්ත්වේ නිගමනය ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වායු පාඩමේ ගණන් හද. හරි? ඒක නිසා ළමයි අපි පන්තිය පටන් ගන්නෙ මේ ප්‍රැක්ටිකල් එකේ. මං ඉස්සෙල්ලා දැන් ප්‍රැක්ටිකල් එකක්නේ. එතකොට මේක කරන්න උපකරණ ඕනනේ. දැන් අපිට මෙතන උපකරණ නැහැනේ. ඒක නිසා මම මේ ප්‍රැක්ටිකල් එක කරන්න ඕන උපකරණ සෙට් කරගන්න විදිහ ඉස්සෙල්ලා අඳිනවා. හරිද? බෝඩ් එකේ අඳිනවා. පස්සේ මං මේ උපකරණ මොනවද කියලා ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. හරි? ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එක කරන විදිය පිටෙන් පියවර පැහැදිලි කරලා දෙන්නම්. මේ ප්‍රැක්ටිකල් එක කරලා දෙන ප්‍රශ්න මොනවද? ඒවට තියෙන විසඳුම් මොනවද? ඕ මේවත් එක්ක මම හරියට ප්‍රැක්ටිකල් එක පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලා මම බෝඩ් එකේ අඳින්නම් මේ ප්‍රැක්ටිකල් එකේට ඕන උපකරණ සෙට් කරගන්න විදිය. හරි? මේ ප්‍රැක්ටිකල් එක ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා. හරි? මාතෘකාව දීලා තියෙන 10 වෙනි පිටුවේ. ක්‍රියාගාරයේදී O2 මෞලික පරිමාව සමේ සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී සොයාගත යුතු ඇත කියන ප්‍රැක්ටිකල් එක. මාතෘකාව විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන හිස් පිටුව ඒක තියෙන ඕගොල්ලන්ට ලියා ගන්න. හරිද? මම හන්දලා කියලා දෙන්නම් වැඩි ගන්න වෙයි.
හරි ළමයිනේ. මෙන්න මේක තමයි මේ ප්‍රැක්ටිකල් එකේ ඇටවුම. මේක තමයි ඇටවුම. මං කියලා දෙන්නම් මේකේ තියෙන එක එකක් උපකරණ. හරි. තව ඔයගොල්ලන්ට ඇන්ද කියලා එහෙම තේරෙන්නේ නැහනේ. මේ මොකද්ද මේ වුල් පොතේ කියලා දෙන දන්නේ නැහනේ. මං කියලා දෙන්නම්. හරි. මේ තියෙන ළමයි කැකෑරුම් නලයක්. හරිද? පරීක්ෂණ නලයක් නෙවෙයි කැකෑරුම් නලය. පරීක්ෂණ නල රත් කරන්න බෑ. ඒක පුපුරනවා. හරිද? කැකෑරුම් නල තමයි රත් කරන්න පුළුවන්. ඒවා ඉහළ උෂ්ණත්වයට අවුලක් නැහැ රත් වෙනවා. හරි? මේ කැකෑරුම් නල. ඊට පස්සේ කළා තියෙන්නේ කැකෑරුම් නලයක් අරගෙන ඒකට මොනවද දාලා තියෙන්නේ? පොටෑසියම් පර්මැංගනේට් දාලා. හරි? මොකද කියලා හිතන්න එපා. මම කියලා දෙන්නම් මොකද කියලා. දැන්ට පේන්න තියෙන දේ ගැන විතරක් හිතන්නකෝ. රුම් නලයක් අරගෙන ඒකට පොටෑසියම් පර්මැංගනේට් පොඩ්ඩක් දාලා පුළුන් කෑල්ලක් ඇතුළට ඔබලා. හරි? ඊට පස්සේ ඒකට කිර ලැබයක් වායු රෝධක ලැබයක් පොටින් ගහලා ඒක සීල් කරලා. හරි? ඒක සීල් කරලා. ඊට පස්සේ දැන් ඔය මේ වායු රෝධක ඇබවල මේ කැකරුම් නල වලට ගහන විද්‍යාගාරයේ තියෙන මැද සිදුරක් තියෙනවා. හරිද? ඒක විසර්ජක නලයක් තුල් කරලා. හරි? විසර්ජක නලයක් කියන ළමයි ඉනි මේ විදුරු ටියුබ් එකක් වගේ. හරිද? හරි? පොඩි ඒ කියන්නේ ඇතුළ හරි පොඩි සිදුරක මේ ඝනකම මේ සිදුර වට ප්‍රමාණය හරි පොඩි මැද සිදුරක් තියෙන මේ වගේ සිදුරු බටයක් තුල් කරලා. හරි? ඊට පස්සේ ළමයි මේ මෙන්න මේම වුල්ෆ් බොටල් කියලා වුල්ෆ් බෝතලය කියලා අමින් හඳුන්වන පෝතක මේ උපකරණයක් තියෙනවා ඔයගොල්ලන්ගේ මේ කෙමිස්ට්‍රි ලැබ් එකේ. හරිද? ඒක අරගෙන තියෙනවා. හරි? ඒකේ මේ වගේ විවෘත වෙන තැන් දෙකක් තියෙනවා. හරිද? මේක හරි බෝතලයක්. ඒක මේ වගේ විවෘත වෙන තැන් දෙකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඒකටත් මේ වගේ ඒ විවෘත වෙන තැන් දෙකට වායුරෝධක ඇප ගහලා තියෙනවා. වායුරෝධක ඇප විවෘත වෙන තැන් දෙකට ගහලා තියෙනවා. හරි? ඊට කලින් මේ වායුරෝධක කලින් මේක පිරෙන්න ජලය දාලා තියෙනවා. හරි? මේ ඇතුලේ ඇඳලා තින්නේ ජලය. හරි? ජලය. මේකට වතුර පුරවලා තියෙනවා. හරි? ඊට පස්සේ තමයි ඊට පස්සේ ළමයි මේකට සම්බන්ධ කරපු විසර්ජක නලයේම මේ වුල් පොටල් කියන එකටත් සම්බන්ධ කරලා. මේකට දෙවුම් බෝතලය කියලාත් කියනවා. හරි? ඇහුවම මේක වුල් පොටල් නැත්නම් දෙවුම් බෝතලය. දෙකම හරි. හරි? ඊට පස්සේ මොකද්ද මං කිව්වේ? විසර්ජක නල. විසර්ජක නල ඒ විදිහටම ඇවිල්ලා අනිත් කෙලවර බෝතලෙට සම්බන්ධ කරලා. හරිද? ඊට පස්සේ මොකක්ද අරන් තියෙන්නේ? මිනුම් සරාවක් අරන් තියෙනවා. හරි? දන්නවනේ මිනුම් සරාවනේ. අර ලොකු යට මේ අඩිය ෆ්ලැට් අර තියන්න පුළුවන් ඕගොල්ලෝ මේ ද්‍රාවණ පරිමාණ මනින්න පාවිච්චි කරන්නේ ලැබ් එකේදී. හරි? ඉතින් සාමාන්‍ය පරීක්ෂානාලයකට ඔක්තර ද්‍රාවණයක් දාන්න කලින් ඒක අර මේකට මිනුම් සරාවකට දාලා තමයි මේ පරීක්ෂණාලයට. හරිද? ඒකට මේ වගේ විවිධ පරිමාණවල මේ මිනුම් සරා තියෙනවා ලැබ් එකේ. හරි? වගේ සාමාන්‍යයෙන් මිනුම් සරාවක් අරගෙන තියලා ඒකට මොකද්ද? ඒකට එක පැත්තක් දෙවුම් බෝතලයට එන්න මිනුම් සරාවට යන්න තව විසර්ජක නලයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි? නෝක තමයි ළමයි මේ ඇටවුම. හරි? ඒක තමයි මේ උපකරණ සෙට් කරන විදිය. ඕක තමයි මේ උපකරණ සෙට් කරන විදිය. හරි? මං කියලා දුන්න උපකරණ සෙට් කරන විදිය. අපි මේ ප්‍රැක්ටිකල් එක කරන විදිය. හරි? ඒක තමයි වැදගත්. ප්‍රැක්ටිකල් එක කරන විදිය. කරන්න මේකයි. හරිද? යෝ ඉදිරියම තමයි. මේ වගේ කැකෑරුම් නලයක් අරගෙන ඒකට පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ මොනවද? කොන්ඩිස් තියෙන්නේ. ඒව හරිද? ඉන් පොඩ්ඩක් දාලා තියෙනවා. හරි? ඇයි මේකට කොන්ඩිස් දාන්නේ? වෙන එකක් දාන්න පුළුවන්. මේකයි හේතුව. හරිද? ඔය දැන් ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ විද්‍යාගාරයේදී ඔක්සිජන් වල මෞලික පරිමාවනේ. හරි? දැන් අපි ප්‍රැක්ටිකල් දී කැකෑරුම් නලේ මොකද්ද කරන්නේ? රත් කරනවා. හරි? රත් කරනවා. මේක කැකෑරුම් නලේ ඇතුලේ තියෙන මොනවද කොට? පොටෑසියම් පර්මැංගනේට්. හරි? පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පිට වෙන්නේ මොනවයි? පොටෑසියම් පර්මැංගනේට්. ඔයගොල්ලෝ දන්නෝ. ඔලවල් කාලේ කරා. හරි? ජලයේ මේ යටිකුරු විස්ථාපන ඔය වගේ සිද්ධියක් කිව්වේ. අන්න. හරිද?
මේ මොකද්ද ඔක්සිජන් හදාගන්න මොනවද රත් කරේ? පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම හැදෙන මොනවයි? පොටෑසියම් මැංගනේට්, මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන්. හරි. ඒක. හරි. ඒකයි පොටෑසියම් පර්මැංගනේට් මේකට දැම්මේ. හරිද? තව එකක් තියෙනවා. දැන් අපිට මෙතන හොයන්න ඕන ඔක්සිජන් වල මෞලික පරිමාවනේ. නිසා ඔක්සිජන් රත් කරාම ඔක්සිජන් පිට වෙන එක්කෙනෙක් මේ දැන් හිතන්නකො මොකක් හරි එකක් මේකට දැම්මොත් ඔක්සිජනුත් පිට වෙනවා මොකක් හරි වායුවකුත් පිට වෙනවා. රවුල්නේ. එතකොට ඔක්සිජන් වල මෞලික පරිමාව මේ පරීක්ෂණයේ හැටියට හොයන්න බෑ. ඒක නිසා දැන් අපිට හොයන්න ඕන ඔක්සිජන්නේ. ඔක්සිජන් විතරක් පිට වෙන මොකක් හරි සංයෝජන කරන්න ඕන. දැන් අපිට හයිඩ්‍රජන් වල මෞලික පරිමාව හොයන්න ඕන. නැත්නම් මොකක් හරි වෙන වායුවේ මෞලික පරිමාව හොයන්න ඕන කියලා. එතකොට ඒවා රත් කරාම ඒ වායුව විතරක් දෙන මොකක් හරි සංයෝජන තමයි මේ පරීක්ෂණයට ගන්න ඕන. හරිද? ඔන්න ඕක තමයි මේ පොටෑසියම් පර්මැංගනේට් පාවිච්චි කරන්න හේතුව. හරි. ඊට පස්සේ මේකට ඊට පස්සේ පොටෑසියම් පර්මැංගනේට් ටිකක් දාලා මේකට දැන් කුළුම් කෑල්ලක් උඩින් ගහලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මෙහෙම විසර්ජක නලය මෙහෙම සම්බන්ධ කරලානේ. හරි? ඒකට මෙහෙම ගිහින් තියෙනවා. දැන් මේ ප්‍රැක්ටිකල් එක කරනවා. හරිද? ඉතින් මවා ගන්න. මේක මෙහෙම අරගෙන මේ සෙටප් එක මෙහෙම හදලා යටින් දැන් බන්සන් දැල්ලට අල්ලලා මේක රත් කරනවා. හරි? බන්සන් දැල්ලට අල්ලලා රත් කරනවා. එතකොට මොනවද පිට වෙන්නේ? ඊට කලින් තව දෙයක් තියෙනවා. දැන් අපි මේකට පොටෑසියම් පර්මැංගනේට් දාගෙන මේක කැරුම් නලේ වැඩේ රෙඩි කරගත්තනේ. ඒ කැරුම් නලේ පොටෑසියම් පර්මැංගනේට් දාලා පුළුන් කෑල්ලක් ගහලා මේ වායු රෝධක ඇබෙත් මෙහෙම ගහලා වැඩේ සෙට් කරගත්තට පස්සේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න විසර්ජක නලයට සම්බන්ධ කරන්න වැඩි මේ කලින් ඔයගොල්ලෝ දෙයක් කරන්න ඕන. මොකද්ද? ඕගොල්ලෝ මේ කැකෑරුම් නලේ සහ මේ අන්තර්ගත දේවල් වල මුළු ස්කන්ධෙම නගන්න. ඒ කියන්නේ කැකෑරුම් නලෙයි පොටෑසියම් පර්මැංගනේටුයි පුළුන් කෑල්ලයි වායු රෝධක ඇබේ ඔය ඔක්කොම තියෙන සෙටප් එක තියෙන්නේ. ඒකේ ස්කන්ධෙ මැන ගන්නවා. හරි? ප්‍රැක්ටිකල් එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ ඒක කරන්න ඕන. හරිද? ඒක අපි ස්කන්ධෙ මැනගත්ත කියලා හිතන්න. අපි ඒක W1 කියලා ගත්ත කියලා හිතන්න. W1 ග්‍රෑම්. හරිද? අපිට එහෙම එකක් ආවා. දැන් ස්කන්ධෙ මැනගත්තා. විසර්ජක ඊට පස්සේ කැකෑරුම් නලේ මේ වගේ විසර්ජක නලයට සම්බන්ධ කරා. ඊට පස්සේ මේක හරි? රත් කරද්දී මොකද පිට වෙන්නේ? ඔක්සිජන් පිට වෙනවා. හරි? දැන් එතකොට ඔක්සිජන් මෙහෙම පිට වෙලා මෙහෙම ගිහලා මේ බටේ දිගේ මෙහෙම මේ දෙවුම් බෝතලේ ඇතුළට එනවා. හරි? දෙවුම් බෝතලේ ඇතුළට ඔක්සිජන් එනවා. දැන් දෙවුම් බෝතලේ ඇතුළේ සම්පූර්ණයෙන් වතුර පුරවලා සම්පූර්ණයෙන් වතුර පුරවලා තියෙන්නේ. ඒකට පිටින් මෙහෙම ඔක්සිජන් ඇතුළට ආවොත් ඔක්සිජන් කොම ජලයේ තිය නොවි මේකට එකතු වෙනවා කියලා හිතන්න. හරි? එතකොට පිටින් මෙහෙම ඔක්සිජන් මේකට ආවම ඒ එන ඔක්සිජන් වලට මොකෝ වෙන්නේ? ඒ එන ඔක්සිජන් මේක ඇතුලේ එකතු වෙනවා. දැන් කෝ මේක ඇතුලේ ඔක්සිජන් එකතු වෙන්න ඉඩ. එතකොට මොකද්ද වෙන්නේ? එන ඔක්සිජන් ඇවිල්ලා මෙහෙම පිරෙනවා ඊට සමාන ජලයේ ප්‍රමාණයක් මේ බටේ දිගේ මෙහෙම එළියට ගිහිල්ලා මිනුම් සරාවට එකතු වෙනවා. නැත්තම් ඔක්සිජන් වල පිරෙන්න ඉඩ නැහැනේ. මෙහෙන් ඔක්සිජන් පිරෙනවා කියන්නේ ඒ පිරෙන ප්‍රමාණයට සමාන ජලයේ ප්‍රමාණයක් මේකෙන් අයින් වෙලා යන්න ඕන. හරි? පැහැදිලිනේ? අන්න ඒක නිසා මේ ඔක්සිජන් ඇවිල්ලා මෙතන පිරෙනවා. එතකොට ඒ පිරෙන පරිමාවට සමාන ජලයේ ප්‍රමාණයක් මෙහෙම දිගේ ඉවත් වෙලා මිනුම් සරාවට එනවා. හරි? අපි ඒක පොඩ්ඩක් මේක ඇඳගමුකෝ. ප්‍රැක්ටිකල් එක වෙන විදිය. හරි? ටිකල් එක මෙහෙම දැන් රත් කරද්දී මෙහෙම ඔක්සිජන් එනවා. එතකොට ජලය මෙහෙම පොඩ්ඩක් අයින් ටික ටික අයින් වෙලා මිනුම් සරාවට යනවා. හරි?
දැන් මෙතන ඇවිල්ලා ඔක්සිජන් පිරලා තියෙන්නේ. එතකොට එහා සමාන ජලයේ ප්‍රමාණයක් මොකද වෙලා තියෙන්නේ? මේක දිගේ ගිහිල්ලා මෙහෙම මේ ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? මේකේ එකතු වෙලා මේකේ ජලය එකතු වෙලා මිනුම් සාවේ ජලය එකතු වෙලා. දැන් ඔය ප්‍රැක්ටිකල් එකම කරගෙන යද්දී මෙහෙන් රත් කරනවා මෙහෙන් ඔක්සිජන් එනවා ඒ ඔක්සිජන් ටික මේක පිරෙනවා. එතකොට ජලය මේකට එකතු වෙනවා. ළමයි පොඩ්ඩක් මෙතෙන්ට අවධානය යොමු කරන්නකෝ. මෙන්න මේ විසර්ජක නලය. හරිද? මොකද්ද? මේක ඉවර වෙච්ච තැනයි මේක පටන් ගන්න තැන අතර තියෙන වෙනස බලන්න. කියන්නේ මේ විසර්ජක නලේ දෙවුම් බෝතලේ ගොඩක් ගැඹුරටම ගහලා තියෙනවා. මේක එහෙම ගහලා නැහැ. මේක උඩින් නවත්තලා. ඒක මොකෝ? ඒකට හේතුවක් තියෙනවා. හිතන්න මේ බටෙත් මේ වගේ උඩින් නැවතුණා කියලා. දැන් බටේ තියෙන්නේ මේ ලෙවල් එකට විතරයි. එතකොට මොකෝ වෙන්නේ? ඔක්සිජන් එහෙම පීරනවා වතුර වලට එළියට යන්න විදියක් නැහැ. මොකද බටේ කොටයිනේ. වතුර ලෙවල් එක මේ ලෙවල් එකෙන් පල්ලෙහාට ආපු ගමන් මේ ජලය ලෙවල් එක මේක ඇතුළට වතුර යන්න බෑ. විසර්ජක නලේ ඇතුළට වතුර යන්න බෑ. එතකොට මේකට එකතු වෙන්නේ. එතකොට ප්‍රැක්ටිකල් එක වර්ධිනවා. හරි. ඒක නිසා මේ විසර්ජක නලයේ පුළුවන් තරම් බුත් කැඹුරටම යවන්න ඕන. හරිද? බුත්ම යවන්න ඕන. නැත්තම් ප්‍රැක්ටිකල් එක අසාර්ථකයි. හරි? මේවා ප්‍රැක්ටිකල් එක කරද්දී එන ප්‍රායෝගික ප්‍රශ්න. ඒ වගේ දෙයක් දැන් ඕගලන්ට මේක සෛද්ධාන්තික කිව්වම තේරෙයි හිතේ පාගත්තා නම් හැබැයි ඔක ඇත්තට ඕගොල්ලෝ කරන්න ඕගලන්ට ඒ ගැටලුව එතෙන්දී එනවා. හරි? මම මේක බෝඩ් එක පැහැදිලි කරද්දී ඔයාලට ඒ ගැටලුව එන්නේ නැහැ. හරි? හැබැයි ඔක ඇත්තට ඕගොල්ලෝ කොහොමද ප්‍රායෝගික ප්‍රශ්න කරන්නේ? හරි? එතකොට මොකද්ද මේ චර්ජක නලේ දෙවුම් බෝතලේ පල්ලෙහාටම ගිහිල්ලා තියෙනවා. හරි? ඊට පස්සේ දැන් මෙහෙම ඇවිල්ලා ජලය එකතු වුණා. හරිනේ? දැන් ළමයි මෙහෙම ප්‍රැක්ටිකල් එක වෙනවා. ඔක්සිජනුත් එනවා. අර පැත්තට මිනුම් සරාවට ජලයත් එකතු වෙනවා. හරි? කොහොම දැන් ජලය එකතු වෙලා මිනුම් සරාවට සාමාන්‍ය මිලි 50ක් අපිට දැන් මේකේ පරිමාවක් තියෙනවනේ. අවසාන වශයෙන් මිලි 350ක් 400ක් අතර ප්‍රමාණයකදී අපි මේ ප්‍රැක්ටිකල් එක නවත්තන්න ඕන. හරි? අවසාන වශයෙන්. එහෙමින්මට ගන්න. හරි? දැන් කොහොමද ප්‍රැක්ටිකල් එක නවත්තන්නේ? නවත්තන්න ඕන. මේ හගේ ලෙවල් එකට මේක ඇතුලේ වතුර පිරෙද්දී ප්‍රැක්ටිකල් නවත්තන්න ඕන. අපි කොහොමද නවත්තන්නේ? මේක රත් කරන එක නවත්තන්න තමයි තියෙන්නේ වෙන. හරි? මේ කැකෑරුම් නලේ රත් කරන එක නවත්තන්න. හරි? මිනුම් සරය මෙන්න මේ රේන්ජ් එකේ මේ ප්‍රශ්නයකට එද්දී මෙතනින් කැකෑරුම් නලේ රත් කරන එක නවත්තන්න. හරිද? දැන් කැකෑරුම් නලේ රත් කරන එක නැවැත්තුවා. හරිනේ? එතකොට ඒක රත් කරන එක නැවැත්තුවනේ. ඒකේ පැති ටික කූල් වෙනවා. හරිනේ? ඊට පස්සේ මොකද කරන්න ඕන? ඕගොල්ලෝ දෙයක් කරන්න ඕන. හරිද? දැන් මේ මිනුම් සරාව තියෙන මේ සොඩනේ. ඒක පොඩ්ඩක් ඕගොල්ලන්ට මේ උඩ පල්ලෙහා ගේන්න පුළුවන්. හරි? අතින් එහෙම අල්ලගෙන උඩ පල්ලෙහා ගේන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ මෙහෙම සීන් එකක් කරන්න ඕන. මිනුම් සරාව අල්ලගෙන මේ දෙවුම් බෝතලේ වතුර මට්ටම ඔයගොල්ලන්ට පිටට පේනවා. හරිද? මේකේ වතුර මට්ටම ඔයගොල්ලන්ට පිටට පේනවා. ඔයගොල්ලෝ කරන්න ඕන මේ බටේ මෙහෙම සම්බන්ධ වෙලා තියෙද්දි විසර්ජක සම්බන්ධ වෙලා තියෙද්දි මිනුම් සරාව අල්ලගෙන ඒකේ මේ උඩ වතුර මට්ටමයි දෙවුම් බෝතලේ උඩ තියෙන වතුර මට්ටමයි සමාන ලෙවල් එකකට ගේන්න ඕන. හරි? අද දෙවුම් බෝතලේ තියෙන ජලය මට්ටමයි මිනුම් සරාව ඇතුලේ තියෙන ජලය මට්ටමයි සමාන ලෙවල් එකකට ගේන්න ඕන. හරි? මේ ලෙවල් එක සමානයි. හරිද? මේ ලෙවල් එක සමානයි. සමාන ලෙවල් එකට ගේන්න ඕන. ඒක කරන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ මිනුම් සරාව පොඩ්ඩක් උස්පහත ගෙනාව නම් හරි. එතකොට මේ එකේ වතුර ගිහිල්ලා වතුර මට්ටම සමාන වෙනවා. හරි? කොහොම හරි මේක දෙකේම ජල මට්ටම සමාන දෙකට ගේන්න ඕනේ. ෆිසික්ස් වල ඔයගොල්ලෝ කරනවනේ යාන්ත්‍රික ප්‍රැක්ටිකල් එකක් තිබුණා මතකයි? මේ සාපේක්ෂ ඝනත්වය වෙන එකක් තිබුණේ.
අල මේ වගේ යුනලයක් ගහලා එහෙම තිබ්බ. ඒ තියරි ඔයගොල්ලෝ ෆිසික්ස් දුන්නා. දැන් මම කියන්නේ යන්නේ. හරිද? එහෙම කරාම ළමයි මොකද්ද වෙන්නේ? එහෙම කරාම මොකද්ද වෙන්නේ? බලන්න. එහෙම සීන් එකක් එනවනේ. දැන් වතුර ලෙවල් එක එකම ගාන තියෙන. හරිද? ලෙවල් එක දෙකේම සමානයි. දැන් මෙතන වතුර ලෙවල් එක ගැන හිතන්නකෝ. මෙතන තියෙන වතුර ලෙවල් එක ගැන හිතන්න. හරි? එතෙන්ට බලපාන පීඩනය මේ මට්ටමේ පීඩනය. මේ ජල මට්ටමේ පීඩනය මොකක්ද? දැන් මේක ලැබ් එකේනේ කරන්නේ. එතකොට මේ ජල මට්ටමට බලපාන පීඩනය සමානයි වායු පීඩනය. හරිද? එතකොට එතන පීඩනය සමානයි වා පී. එහෙමනේ. මේ ඔය තියෙන වාතයනේ. එතකොට මෙතන පීඩනය සමානයි වායුගෝලීය පීඩනය. හරිද? දැන් ඕගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙනගෙන තියෙනවා ද්‍රවයක සමාන මට්ටම් වල පීඩන සමානයි කියලා. හරි? ඔගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙනගෙන තියෙන තරලයක සමාන මට්ටම් වල පීඩන සමානයි. හරි? එතකොට මොකද්ද වෙන්න ඕන? එimhe ගිහිල්ලා මෙන්න මේකත් මේ ලෙවල් එකේමයි තියෙන්නේ. මේ දෙවුම් බෝතලේ ඇතුලේ තියෙන වතුර මට්ටම. එතකොට අන්නේ මට්ටමේ එතන පීඩනේ වායුගෝලීය පීඩනයට මොකක්ද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හරි? මේ සිද්ධිය තේරෙනවනේ අපි ඒක ගත්තේ. අපි ඒක ෆිසික්ස් වලින් හිතලා හරිද? මේ මට්ටමේ පීඩනය මෙතෙන්ට බලපාන පීඩනය වායුගෝලීය පීඩනය. ඒකේ මෙහෙම ඇවිල්ලා ඒකත් තියෙන්නේ මේ මට්ටමේමයි. එතකොට එතන පීඩනයත් වායුගෝලීය පීඩනයට සමාන වෙන්න ඕන. හරිනේ? එතකොට දැන් හොයාගත්තා මෙතන මේ ලෙවල් එකේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි කියලා. හරි. ඒක හරිනේ. දැන් හරිද? ඉතින් තව දෙයක් කරනවා. දැන් ඔහොම සමාන කරගෙන ඉවරුනාම මේකේ තියෙන යම් මේ ජලය පරිමාවක් තියෙනවනේ. ඒ පරිමාවයි මැන ගන්න ඕන. හරිද? අපි මේක දල වශයෙන් ගත්තේ එහෙ මට්ටමට. හරියට මෙහෙම බැලන්ස් මට්ටම් සමාන කරගෙන ඉවරුනාම මේක එකතු වෙච්ච ජලය පරිමාව අපි හරියට මැන ගන්නවා. හරි? ඒක අපි ගමු මොකද්ද? V1 කියලා ගමු. හරි? පරිමාව V1 කියලා ගමු. ඊට පස්සේ තමයි. ඊට පස්සේ හරි හරි. දැන් මෙතන හිතන්නකෝ. මේ අවකාශය ගැන. මේ අවකාශය ගැන හිතන්න. හරිද? මේ අවකාශයට පොටෑසියම් පර්මෑන්ගනේට් රත් කළා මොනවාද පිරුණේ? එතෙන්ට පිරුණා ඔක්සිජන්. හරි? ඔක්සිජන් පිරුණා. අපි ඒක දන්නවනේ. ඔක්සිජන් පිරිච්චා තමයි මේකට මෙතනින් ජලය අයින් වෙලා මේකට පිරුණේ. හරි? නුසරාවට ජලය පිරුණා. දැන් හැබැයි මෙතන තියෙන්නේ ඔක්සිජන් විතරද? ඔක්සිජන් වායුව විතරද මෙතන පිරලා තියෙන්නේ? නෑ. මොකද මේ තියෙන්නේ යට තියෙන්නේ ජලය. ජලය යට තියෙද්දි අනිවාර්යෙන් ජල වාෂ්ප ටිකකුත් මේකේ එකතු වෙලා තියෙනවා. මේ අවකාශයේ අනිවාර්යෙන් ජල වාෂ්ප ටිකකුත් එකතු වෙලා මේ අවකාශයේ ඔක්සිජන් සහ ජල ඔක්සිජන් සහ ජල වාෂ්ප කියන දෙකම තියෙනවා. හරි? අපි මෙතනින් ප්‍රැක්ටිකල් එක කළා මේකට එකතු කරේ ඔක්සිජන් විතරයි. හැබැයි ජල වාෂ්පත් මෙතන එකතු වෙනවා අපිට ඒක නවත්තන්න බෑ. හරි? අපිට වැළැක්විය නොහැකි. මොකද යට තියෙන්නේ ජලය. යට ජලය තියෙද්දි උඩ ජල වාෂ්ප එකතු වෙන එක අපිට නවත්තන්න බෑනේ. හරි? එතකොට මේ අවකාශයේ ඔක්සිජන් සහ ජල වාෂ්ප කියන දෙකම තියෙනවා. හරි? ඔක්සිජන් සහ ජල වාෂ්ප කියන දෙක නම්. දැන් ළමයි ඔක්සිජන් සහ ජල වාෂ්ප කියන දෙකම මෙතන තියෙනවා. එතකොට මේක ඇතුලේ ඔක්සිජන් වලිනුත් පීඩනයක් ඇති එකතු වෙච්ච ඔක්සිජන් වලිනුත් පීඩනයක් ඇති ගන්නවා. හරි? එතන තියෙන ජල වාෂ්ප වලිනුත් පීඩනයක් ඇති ගන්නවා. හරි? ඔක්සිජන් වලිනුත් පීඩනයක් ඇති ගන්නවා. ජල වාෂ්ප වලිනුත් පීඩනයක් ඇති ගන්නවා.
ආමුකුත් නෑනේ. ඔක්සිජන් ජල වාෂ්පය විතරයි. එතකොට මේක ඇතුළේ තියෙන මුළු පීඩනය සමාන වෙන්න ඕන ඔක්සිජන් සහ ජල වාෂ්ප මගින් ඇති කරන පීඩනයටනේ. සාධාරණයිනේ වැඩි. එහෙමනේ වෙන්නේ. මේ අවකාශයේ මුළු පීඩනය සමාන වෙන්න ඕන ජල වාෂ්ප වලින් සහ ඔක්සිජන් වලින් ඇති පීඩනයට. හරි. මෙතන මුළු පීඩනය අපි කලින් හොයාගත්ත මොකද්ද? වායුගෝලීය පීඩනයට සමානයි කියලා. දැන් මේ ජල පෘෂ්ඨයට බලපාන්නේ මේ උඩ තියෙන පීඩනයමනේ. ඒක අපි හොයාගත්ත කලින් ඒක වායුගෝලීය පීඩනයට සමානයි කියලා. එතකොට එතන මුළු පීඩනය ආපහු සමාන වෙනවා වායුගෝලීය පීඩනයට. හරි. වායුගෝලීය පීඩනයට සමානයි. හරිනේ. අපි මේකේ ඔක්සිජන් උක්ත කරගමු. මොකද අපිට දැන් ඔක්සිජන් වල මෞලික පරිමාණ හොයන්න ඕන. අපි පොඩ්ඩක් ඔක්සිජන් උක්ත කරගමු. හරිද? අන්තිමේදී මේ ඔක්කොම ලස්සනට ගැලපිලා එනවා. බලාගන්න. හරි. දැනට මම මේ කියන් යන විදිය ෆලෝ කරගෙන එන්න. අන්තිමේදී මේ ඔක්කොම ලස්සනට ගැලපිලා එයි. මොකද අපි මේව කරේ කියලා එතකොට තේරෙයි. හරිද? දැනට අපි ඔක්සිජන් උක්ත කරගන්න. හරි. එතකොට කොහොමද එන්නේ? P ඍණ T ජල. හරි. එළකිරිනේ. දැන් ඒ හරි. දැන් එතකොට ඒකත් අපි ගත්තා. දැන් මං කලින් කිව්වනේ මේක රත් කරන එක නවත්තනවා කියලා. දැන් කැකෑරුම් නලයට එන්න. හරිද? කැකෑරුම් නලේ රත් කරන එක අපි නැවැත්තුවා කලින්. එතකොට මොකෝ වෙන්නේ? කැකෑරුම් නලේ කූල් වෙනවා. හරි? කැකෑරුම් නලේ සිසිල් වෙනවා. ඔන්න ඔහොම කැකෑරුම් නලේ සිසිල් වෙලා ඉවරුනාම හරිද? කැකෑරුම් නලේ සිසිල් වෙලා ඉවරුනාම ඒක මෙන්න මේ විසර්ජක නලෙන් ගලවලා අරගෙන ආපහු වේග ඉස්කන්න ගන්න. හරි? ආපහු කැකෑරුම් නලේ ස්කන්ධය වෙන ගන්න. හරිද? නලේ පිටින් හරි. එතකොට මේ වායු රෝධක ඇබ්බ ගලවන ඒවා මුකුත් නැහැ. මේ විසර්ජක නලෙන් ගලවලා ගත්ත මේක හෙම් පිටින්ම රසායනික තුලාවකින් ස්කන්ධය වෙන ගත්තා. රසායනික තුලාවකින් ස්කන්ධය වෙන ගත්තා. අපි ඒක ගමු W අපි ඒක ගමු W2 කියලා. හරි. හරි. මේ මොකද්ද? පරීක්ෂණයෙන් පසු නලේ ස්කන්ධය. W1 කියන්නේ මොකද්ද? පරීක්ෂණ කෑරුම් නලේ ස්කන්ධය. කිව්වම ඒක ඇතුලේ තියෙන දේවලුත් බලයි. දැන් ඔයාලා පොඩ්ඩක් මේක හිතන්න. හරි? එහෙම හිතන්නකෝ. මම මේ ලියන එක ගැන හිතන්න. හරි? W1 ඍණ W2 මේ මොකද්ද මම ලිව්වේ? W1 කියන්නේ කැකෑරුම් නලේ ස්කන්ධය. W කියන්නේ පරීක්ෂණයෙන් පසු කැකෑරුම් නලේ පෙර ස්කන්ධයෙන් පසු ස්කන්ධය අඩු කරාම එන අගයෙන් අපිට මොකද්ද ගන්න පුළුවන්? කැකෑරුම් නලේ පෙර ස්කන්ධයෙන් පසු ස්කන්ධය අඩු කරාම එන අගයට මොකද්ද ගන්න පුළුවන්? මොකද්ද වෙන්නේ මේකේ? රත් කරාම පිට උනේ මොනවයි? ඔක්සිජන් විතරයි. මේකෙන් අයින් වෙලා ගියේ ඔක්සිජන් විතරයි. එතකොට පෙර ස්කන්ධයෙන් පසු ස්කන්ධයම අපිට එන්නේ මොකද්ද? පිට වෙලා ගියව ඔක්සිජන් වල ස්කන්ධේ. මොකද මේකෙන් අයින් වෙලා ගිය ඔක්සිජන් විතරයිනේ. එතකොට පෙර පසු ස්කන්ධ වෙනසෙන් අපිට එන්නේ මේකෙන් අයින් වෙලා ගිය ඔක්සිජන් ස්කන්ධේ. හරි? පැහැදිලිනේ? එතකොට W1 ඍණ W2 කියන්නේ මොකද්ද? පිට වී ගිය ඔක්සිජන් වල ස්කන්ධය. හරි? ඒ ඔක්සිජන් වල ස්කන්ධය. හරිනේ? දැන් ස්කන්ධය අපි දන්නවනේ. මේක අපිට මවුල කරගන්න පුළුවන්නේ. ලේසියෙන්ම. මොකද කරන්න ඕන? O2 නේ. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16.
එතකොට O2 වල සාපේක්ෂ අණු ස්කන්ධය 32යි. එතකොට ඔක්සිජන් වල මෞලික ස්කන්ධය කීයේ? 32යි ග්‍රෑම් මවුලේ. හරි. එතකොට ඔක්සිජන් ස්කන්ධය දන්නවා. ඒක මවුල කරගන්න අපි මොකක් කරන්න ඕන? මৌলিক ස්කන්ධය බෙදන්න ඕන. මේ විදිහේ රසායනික ගණන එකයි. හරිද? එතකොට අපි ඔක්සිජන් වල මෞලික ස්කන්ධ sorry පිට වී ගියපු ඔක්සිජන් මවුල ගානක් අපි හොයාගත්තා. හරි? පිට වී ගියපු ඔක්සිජන් මවුල ගාන අපි හොයාගත්තා. පිට වී ගිය කොතනද එක තුනේ? මෙන්න මෙතන. හරි? පිට වෙලා ගිය ඔක්සිජන් ටික එක තුනේ මෙතන. හරි? මේ මවුල ගාන අපි හරිනේ. දැන් ළමයි ප්‍රැක්ටිකල් ඉවර කරන්න කලින් ප්‍රැක්ටිකල් එක ඉවර කරන්න කලින් මතක ඇතුව උෂ්ණත්වමානකින් කාමර උෂ්ණත්වය මැනගන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් උෂ්ණත්වය. ඒ කියන්නේ ලැබ් එකේ උෂ්ණත්වය මැනගන්න. හරි? P එක T1 සෙල්සියස් කියලා මෙහෙම ලියන්න. හරි? ඒක හරි? දැන් ළමයි අපි ප්‍රැක්ටිකල් කරලා ඉවරයි. අපිට තව කරන්න නැහැ. ප්‍රැක්ටිකල් කරනවා කියලා බඩුත් එක්ක කරන්න වැඩ නැහැ. හරිද? දැන් අපිට තියෙන්නේ දැන් අපි දත්ත ටිකක් ගත්තනේ මෙහෙම. ඒ ටිකෙන් අපිට ඕන දේ හොයාගන්න. හරි? අපිට හොයාගන්න ඕන මොකද්ද? සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඔක්සිජන් වල මෞලික පරිමාව. හරි? තව එකක්. සම්මත උෂ්ණත්වය සහ පීඩනය කියන්නේ මොකක්ද? UP. දැන් ඕගලන්ට වල දැකලා ඇතිනේ. සම්මත සහ UP හිදී කියලා ප්‍රශ්න දෙනවනේ. ඒ කියන්නේ සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී. සම්මත උෂ්ණත්වය මොකද්ද? පීඩනය මොකද්ද? ඒක දැනගෙන ඉන්න ඕන ඔක්කොටම කලින්. හරි? නැත්තම් මොකුත් කරගන්න බෑ. හොඳට මතක තියාගන්න. හරි? මේක ප්‍රශ්න වල දෙන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕන. සම්මත උෂ්ණත්වය කියන්නේ 0යි සෙල්සියස්. හරි? සම්මත උෂ්ණත්වය කියන්නේ 0යි සෙල්සියස්. හොඳට මතක තියාගෙන ඉන්න. හරි? අමතක කරන්න එපා. ජීවිතේට හොඳට මතක තියාගෙන ඉන්න. සම්මත උෂ්ණත්වය කියන්නේ 0. හරි? සම්මත පීඩනය කියන්නේ 1 atm. හරි? 1 atm. සම්මත උෂ්ණත්වය කියන්නේ 0 සෙල්සියස්. සම්මත පීඩනය කියන්නේ 1 atm. හරි? මොකද atm කියන්නේ? atm කියන්නේ පීඩනය වයින් ඒකකයක්. හරි? කියන්නේ වායුගෝල. වායුගෝල 1 කියන එක තමයි මේකේ අදහස. එතකොට අපිට මෙහෙම සම්බන්ධයක් තියෙනවා. 1 atm සමානයි තරක් 10 5යි පැස්කල්. හරි? 10 5යි පැස්කල් නැත්නම් වර්ග මීටරයට නිව්ටන්. 10 පැස්කල්. මේ තමයි වායුගෝලීය පීඩනය. හරි? ඒ කියන්නේ සම්මත මේ පීඩනයත් වායුගෝලීය පීඩනයට සමානයි. 1 atm කියන එක පැස්කල් වලට ගෙනිච්චම මේක තමයි. හරි? මේ සම්බන්ධයත් ඕගොල්ලෝ මතක තියාගෙන ඉන්න. සමහර ගණන් වල නම් දෙනවා, සමහර ඒවා දෙන්නේ නැහැ. හරි? පුළුවන් එක මතක තියාගෙන ඉන්න. හරි? 1 atm සමානයි 1.10 පැස්කල්. හරි? දැන් සම්මත උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. එයාගේ සම්මත පීඩනය කියන්නේ මොකක්ද කියලා අපි එයාගේ දන්න. හරි? හිතන්න නැතුව මේක හොයන්න බෑ. හරිද? දැන් අපිට ඕන ඔක්කොම දත්ත ඉවරයි. හරි? අපිට ඕන ටික ඉවරයි. දැන් අපිට ඉතින් තියෙන්නේ ඔක්සිජන් වල මෞලික පරිමාව හොයන්න සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනය. හරි? ඕක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. ළමයි ඕගොල්ලෝ බෝඩ් එක ඊට නැහැ. ගණනය කිරීමක් තමයි තියෙන්නේ. මේ ටික පැත්තකට ගන්නම්. හරි? දැන් මේක හොඳට මතක තියාගන්න. හරි? මතක නැත්නම් ඔය හරි ලියාගන්න. මම අර මෙතන ලියන් හිටපු ටික
මේ පැත්තකට පොඩ්ඩක් ගන්නම්. හරි. එනවනේ. අපිට මොකක්ද එතන ඇවිල්ලා තිබ්බේ? පිට වූ කොටු මවුල කියලා එකක් ඇවිල්ලා තිබ්බනේ. ඒක සමාන වෙලා තිබ්බ මොකටද? W1 ඍණ W2 බෙදීම මොකක්ද ඔක්සිජන් වල මෞලික ස්කන්ධ 32යි ග්‍රෑම් මවුලට. හරි. මෙහෙම අපිට වෙච්චි. තව තිබ්බ මොකද්ද? ඔක්සිජන් වල ආංශික පීඩනය. ඒ කියන්නේ මෙතෙන්දී ඔක්සිජන් නැති කරන පීඩනය. ඔක්සිජන් වල ආංශික පීඩනය අපිට ඇවිල්ලා තිබ්බා. P O2 සමානයි P total ඍණ P H2 ඕකේ. හරි. P total කියන එක නම් වායුගෝලීය පීඩනයට සමානයි. මේක හොයාගත්තනේ. මේ එතකොට මේ මොකද්ද pH2O? ඒ කියන්නේ ජල වාංශික පීඩනය. වගින් කිව්වොත් සන්තෘප්ත වාෂ්ප පීඩනය. අපි කොහොමද මේ ප්‍රැක්ටිකල් එක කරද්දි මෙන්න මේ යගේ හොයාගන්නේ? මේ යගේ නම් අපිට හොයාගන්න පුළුවන් නේ. දන්නවා. හරිද? හැබැයි අනේ මගින් නැති කරන සන්තෘප්ත වාෂ්ප හොයාගන්නේ කොහොමද? ඒක කරන්නේ මෙහෙමයි. හරි? ඒ අපිට පිටින් ගන්න වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ මං කිව්වනේ ප්‍රැක්ටිකල් එක කරපු කාම රුෂ්ණ කියලා. කරපු කාම රුෂ්ණත්වය මැනගන්න කියලා මම ඕගොල්ලන්ට කිව්වනේ. දැන් ඒක මැනගෙන දැන් ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් ගයිඩ් එක බලන්නකෝ මේ. මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියලා තියෙනවා වගුවක්. හරිද? ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියලා තියෙනවා වගුවක්. ඔය වගුවේ උෂ්ණත්ව සෙට් එකක් මෙහෙම දීලා තියෙනවා. සෙල්සියස් වලින් දීලා තියෙන්නේ 20 ඉඳන් 100 වෙනකම් දීලා තියෙනවා. හරිද? ඒක උෂ්ණත්ව. ඔන්න ඔය එක් එක් උෂ්ණත්වවල ජලයේ වාෂ්ප පීඩනය පැත්තෙන් දීලා තියෙනවා. හරි? සන්තෘප්ත වාෂ්ප පීඩනය පැත්තෙන් දීලා තියෙනවා. අපි එතකොට දැන් කරන්න ඕන කාම උෂ්ණත්වයේ උෂ්ණමානකින් මැනගත්තා. ඒ උෂ්ණත්වයට අදාළ සන්තෘප්ත වාෂ්ප පීඩනය මේ වගුවෙන් හොයාගත්තා. හරි? ඒ උෂ්ණත්වයට අදාළ සන්තෘප්ත වාෂ්ප පීඩනය මේ වගුවෙන් හොයාගත්තා. හරි? ඒක තමයි කිව්වේ අපිට ඒක බෑ පිටින් தත්ත්වයක් විදිහට ගන්න ඕන. හරිද? ඒ ලිස්ට් එක ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙනවා. හරිද? එතකොට වායුගෝලීය පීඩනය සමානයි මේ P total කියන එක. එතන සන්තෘප්ත වාෂ්ප පීඩනය අපි උතෙන් හොයනවා. එතකොට ඒ දත්ත මේ දාලා ඔක්සිජන් වල ආංශික පීඩනය හොයාගන්න පුළුවන්. හරිනේ? දැන් ළමයි අපිට තියෙන්නේ ඔක්සිජන් වල මෞලික පරිමාව හොයන්න. මේ සම්මත උෂ්ණත්වය දිහා පීඩනය. හරි? ඒක හොයන්න අපි පාවිච්චි කරන්නේ සංයුක්ත වායු නියමය. හරි? නියුක්ත වායු නියමය. ඒක මම ඔයගලන්ට කියලා දුන්නානේ. සංයුක්ත වායු නියමය. පන්ති හිටියේ නැත් වීඩියෝ එක YouTube එකේ වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නම් මට මැසේජ් එකක් දාන්න. මේ එතකොට අපි ඒක ගන්න පාවිච්චි කරන්නේ මොකද්ද? සංයුක්ත වායු නියමය. හරි? අපිට සංයුක්ත වායු නියමයෙන් ආපු සමීකරණය මොකද්ද? P1 P1 බෙදීම P1 සමානයි P2 P2 බෙදීම T2. හරිද? මේක තමයි සංයුක්ත වායු සමීකරණය. හරි? මේකෙන් තමයි ඔක්සිජන් වල මෞලික පරිමාව හොයාගන්න යන්නේ. හරි? දැන් සමීකරණය හරි විශේෂ කරමුනේ. T1 කියන්නේ මෙතන තියෙන ඔක්සිජන් වලට අදාළව තමයි දැන් අපි මේක දාලා තියෙන්නේ. හරි? මෙතන එකතු වෙලා තියෙන ඔක්සිජන් වලට අදාළව තමයි මේ සමීකරණ අපි දාලා තියෙන්නේ. හරි? මේ සමීකරණ දාන නම් නියත වායු ස්කන්ධයක් වෙන්න ඕනනේ. මෙතන දැන් පිරලා තියෙන ඔක්සිජන් ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම තියෙනවා. හරි? එතකොට ඒ ඔක්සිජන් වලට අදාළව තමයි මේක දාන්නේ. ඒ කොච්චරද කියලා අපි නේ. ස්කන්ධේ නම් W1 අඩු මවුල ගාන නම් අපි දන්න. හරි? ස්කන්ධේ මවුල ගාන දෙකම අපි දන්නවා. ඊට පස්සේ දැන් ඔක්සිජන් වලට අදාළව ලියන්නේ. එතකොට P1 කියන්නේ මොකද්ද? ඔක්සිජන් මගින් නැති කරන ආංශික පීඩනය. ඒක මොකද්ද? P total ඍණ pH2O. වාෂ්ප පීඩනය. ජලයේ වාෂ්ප පීඩනය. හරි? ඒක එහෙම ලියා. P total ඍණ pH2O. හරි? ඊට පස්සේ V1
P1 කියන්නේ මොකද්ද? P1 කියන්නේ මෙතන එකතු වෙච්ච ඔක්සිජන් පරිමාව. ඒක කොහොම හොයාගන්නේ? මේ තියෙන්නේ. මෙතන එකතු වෙච්ච ඔක්සිජන් පරිමාවට සමාන ජල ප්‍රමාණයක් මෙතෙන්ට එකතු වුණා. එතකොට මෙතන එකතු වෙච්ච ඔක්සිජන් පරිමාව සමානයි මේ මිනුම් සර පරිමාව. ඒක අපි ගත්තේ P1 කියලා. හරි? එතකොට ලියාගන්න ඒක ලියාගන්න එපා බලන් ඉන්න. මම ලියාගන්න එලාවක් දෙන්නම්. ඒක P1. හරි? ඊට පස්සේ උෂ්ණත්වය T1. එතන උෂ්ණත්වය කෙල්වින් වලින් ඕනේ. කෙල්වින් වලින්. අපි දැන් උෂ්ණත්ව මානකින් කාම උෂ්ණත්වය මැනගත්තනේ. ඒක අපි ගත්තා මොකක් කියලාද ගත්තේ? මතක නම් ඒක ගත්තේ T1 සෙල්සියස් කියලා. හරි? සෙල්සියස් කියලා අපි ගත්තා. අපි ඒක ගත්තේ T1 සෙල්සියස් කියලා. හරි? එතකොට T1 සෙල්සියස් කියලා අපි ගත්තා. සෙල්සියස්නේ. මේකට ආදේශ කරන්න ඕන කෙල්වින් වලින්. එතකොට මොකෝ කරන්න ඕන? 273ක් එකතු කරන්න. හරි? ඒ යගේට 273ක් එකතු කරන්න. එතකොට 273 ධන T1. හරිද? ඔන්න උෂ්ණත්වෙත් අපි ආදේශ කරගත්තා. හරි? හරි. දැන් මෙතන තියෙන තත්ත්ව වලට අදාළව අපි ඔක්සිජන් වලට ඒ ටික දත්ත ටික දාගත්තා. දැන් අපි මේ දෙවැනි අවස්ථාවට ගන්න ඕන මොකද්ද? අපිට දෙවැනි අවස්ථාව හොයාගන්න ඕන සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී තියෙන වල මෞලික පරිමාවනේ. එතකොට දැන් අපි මේ වෙනි දැනට ආදේශ කරන්න ඕන සම්මත උෂ්ණත්වයයි සම්මත පීඩනයයි අදාළ දත්ත. හරි? සම්මත උෂ්ණත්වයට සම්මත පීඩනයට අදාළ දත්ත. මොකද අපිට හොයාගන්න ඕන ඒ තත්ත්වවලදී ඔක්සිජන් වල මෞලික පරිමාව. හරි? දැන් අපි ඒකට අදාළ දත්ත ටික ආදේශ කරමු. එතකොට P2 කියන්නේ සම්මත පීඩනය. හරි? සම්මත පීඩනය කියන්නේ මොකද්ද? 1 atm කියලා මම කිව්වා. හරි? 1 atm. 1 atm. හරිද? ඕන්නම් මේක පැස්කල් වලින් ආදේශ කරන්න. හරි? ගණන් හදද්දි මේ atm වලින් ආදේශ කරන්නේ පැස්කල් වලින් තමයි ආදේශ කරන්නේ. හරි? එතකොට සම්මත පීඩනය නම් 1 atm කියලා අපි ආදේශ කරා. එතකොට ඒ වෙලාවේ පරිමාව දන්නේ නැහැ. ඒක නිකම්ම V2 කියලා ලියන්න. හරි? දැන් මේ මොකද්ද? සම්මත උෂ්ණත්වය. සම්මත උෂ්ණත්වය කියන්නේ මොකද්ද? සම්මත උෂ්ණත්වය කියන්නේ 0යි සෙල්සියස්. සම්මත උෂ්ණත්වය කියන්නේ 0යි සෙල්සියස්. දැන් ඒක කෙල්වින් වලින් ආදේශ කරන්න ඕන. එතකොට මොකද? 273යි කෙල්වින්. හරි? 270 කෙල්වින්. 0 ඒක 273යි කෙල්වින්. දැන් මේකට මේ සෙල්සියස් ඒ අගේ මොකක් හරි බින්දුවේ මොකක් හරි අගයක් තිබ්බනම් ඒ කියන්නේ පැත්තේ අගයක් තිබ්බනම් 273ට එක එකතු කරන්න ඕනේ. 0 සෙල්සියස් නිසා එක කෙල්වින් කරාම 273යි. හරිද? එතකොට දැන් දත්ත ටික නම් ආදේශ කරගත්තා. හරි? දැන් පොඩි වැඩක් කරමුකෝ. V2 උක්ත කරගමු. හරි? මේ සමීකරණය V2 උක්ත කරගමු. එතකොට මොකද්ද වෙන්නේ? V2 සමානයි T total ඍණ TH2O. හරිද? මේක වරහණක් කරලා දාමුකෝ. V1 බෙදීම 273යි ධන T1 උත්ත කරගත්තා මේ 1 ATM කියන යට මේ යට. එතකොට 1 ATM M එතකොට මේ 273 උඩට යනවා නේ. 273. හරි? 273. එතකොට ඔය V1 V2 උක්ත කරගත්තම අපිට ආපු වගේ. එතකොට ළමයි මොකද්ද මේ V2 කියන්නේ? V2 කියන්නේ හොඳට හිතලා බලන්න. V2 කියන්නේ සම්මත උෂ්ණත්වයේදී මේ සම්මත උෂ්ණත්වයනේ සහ සම්මත පීඩනයේදී සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී ඔක්සිජන් කොච්චරක පරිමාවද? ඔක්සිජන් කොච්චරක පරිමාවද? අපිට මේක දාන්න පුළුවන්
මේ සමීකරණය දාන්න පුළුවන් නියත ඔක්සිජන් ප්‍රමාණයක් සඳහා විතරයි. නියත ඔක්සිජන් ස්කන්ධය සඳහා විතරයි. එතකොට අපි මේ සමීකරණ දැම්මේ මෙතන එකතු වෙච්ච ඔක්සිජන් ස්කන්ධයට අදාළව. ඒ ප්‍රමාණය තමයි මේ. එතකොට අපිට මේ එන්නේ මොකද්ද? සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඔක්සිජන් මෙන්න මෙච්චර ප්‍රමාණයක පරිමාව. හරි. E2 කියලා අපිට එන්නේ සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී ඔක්සිජන් පරිමාව. හරි. E2 කියලා අපිට එන්නේ. පැහැදිලිනේ? හැබැයි ළමයි අපිට හොයන්න ඕන මොකද්ද? අපිට හොයන්න මේ ප්‍රැක්ටිකල් එක කරලා අපිට හොයන්න ඕන සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඔක්සිජන් වල මෞලික පරිමාව. කියන්නේ මවුල එකක පරිමාව. හැබැයි අපිට දැන් ඇවිල්ලා තියෙන මවුල මෙච්චරක පරිමාව. ඇවිල්ලා තියෙන මවුල මෙච්චරක පරිමාව හොයන්න ඕන මවුල එකක පරිමාව. මොකෝ කරන්න ඕන දැන්? ගන්න කරපු දේම තමයි. මොකද්ද ළමයි කරන්න ඕන? කරන්න ඕන අපි රසායනික ගණනදී කරපු දේම තමයි. අච්චර මෙච්චර නම් මෙච්චරට කොච්චරද? ඒකට මොකෝ? හරි. දැන් අපි මොකද්ද කරන්න ඕන? මවුල මේක මෙච්චර ප්‍රමාණයකට අදාළ මවුල මෙච්චර ප්‍රමාණයකට අදාළ ඔක්සිජන් වල පරිමාව අපි දන්නවා. මෙතන V2 කියලා අපි හොයාගත්තා. හැබැයි අපිට හොයන්න ඕන ඔක්සිජන් වල මෞලික පරිමාව. ඒකට මොකෝ කරන්න ඕන? අපි රසායනික ගණන කරපු දේම තමයි. මෙච්චර නම් මෙච්චරට කොච්චරද? මොකෝ තත්ත්වේ? මෙච්චර මවුල ගානකට නම් මෙච්චර මවුල ගානකට නම් W1 බෙදීම W2 මෙච්චර ප්‍රමාණයකට එකතු වෙන පරිමාව V2 නම් අපිට ඕන මොකක්ද? පරිමාව. මවුල එකකට එකතු වෙන පරිමාව කීයද? හරස් ගුණ කළා V3 උක්ත කරගන්න. හරස් ගුණ කරලා V3 උක්ත කරගන්න. හරි? ඒකට මොකක්ද දෙන්නේ? V3 සමානයි E2 කියන එක මේකෙන් බෙදන්න. හරි? මම මේක මෙතෙන්ට කියනවා. මේක මෙතෙන්ට කියනවා. හරි? එතකොට මොකක්ද දෙන්නේ? E2 කියන එක ඔන්න ළමයි වැඩේ හරි. අපිට ඕන දේ කරගන්න. එතකොට මොකද්ද V3 කියන්නේ? V3 සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඔක්සිජන් වල මෞලික පරිමාව. සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඔක්සිජන් වල මෞලික හරි. ඔන්න අපි ඒක හරිද? ප්‍රැක්ටිකල් එක කරද්දී V2 වලට ඕගොල්ලන්ට අගයක් ගන්න පුළුවන් නේ. V2 කියන්නේ මොකක්ද කියලා දන්නවා. වායුගෝලීය පීඩනය, සංතෘප්ත වාෂ්ප පීඩනය පොතෙන් බලලා හොයාගත්තා. V1 කියන්නේ මිනුම් සරාවට එකතු වෙච්ච පරිමාව. හරි? මිනුම් සරාවට එකතු වෙච්ච පරිමාව. ඊට පස්සේ E1 කියන්නේ කාම රුෂ්ණත්වය. ඒ ඔක්කොම අගයන් අපි දන්නවා. එකයි ඒ ටීම් කියන්නේ වායුගෝලීය පීඩනය. ඒ ඔක්කොම අගයන් සුළු වුණාම ප්‍රැක්ටිකල් එක කරා මේ ඔක්කොම අගයන් මේ ඔක්කොම දන්නේ නැති ඒවට අගයන් එනවනේ. ඒක සුළු වෙලා සුළු වුණාම V2 වලට ඉලක්කමෙන් අගයක් එනවා. හරි? ඒක මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට W1 කියන්නේ මොකද? W1 අපි රසායනික තුලාවෙන් එනගත්ත කැකෑරුම් නලේ පරීක්ෂණයට පෙර ස්කන්ධය. හරි? ඒකටත් අපිට අගයක් එනවා. W2 කියන්නේ පරීක්ෂණයට පසු ඉසිල් වුණාට පස්සේ කැකෑරුම් නලේ ස්කන්ධ. ඒකටත් අපිට අගයක් එනවා. මේ ඔක්කොන්ටම අගයක් එනවා. V2 වලටත් අගයක් එනවා. මේකටත් අගයක් එනවා. ඒක සුළු වෙලා අන්තිමේදී මේ V3 ට ඉලක්කම් වලින් අගයක් එනවා. හරි?
අගයක් එනවා. ඔය එන අගය හරි ඔන්න ඔය එන අගය තමයි වැදගත්. ඔය එන අගය ඔය එන අගය තමයි 22 22යි තරයි 1.4යි ඝන සෙන්ටිමීටර් 22414යි තියන්නේ නේ. ඔය එන අගය 22414යි ඝන සෙන්ටිමීටර්. හරි 22414යි ඝන සෙන්ටිමීටර්. ඕක ඕන වායුවකට පොදුයි. හරි ඕක ඕන වායුවකට පොදුයි. හරි එතකොට මොකක්ද මේ 22414 කියන්නේ? සම්මුත උෂ්ණත්වයේදී හා පීඩනයේදී වායුවක මෞලික මේක ඕන එකට පොදුයි. හරි අපි ප්‍රැක්ටිකල් එක කරේ අදාළව තමයි. හැබැයි මේ නගය ඕන වායුවකට පොදුයි. හරිද? 20414 කියන්නේ සම්මුත උෂ්ණත්වයේදී හා පීඩනයේදී වායුවක මෞලික පරිමාව. ඒ කියන්නේ 0 සෙල්සියස් 200 0 සෙල්සියස් 1.10 පැස්කල් පීඩනයක් යටතේදී මොකක් හරි වායුවක මවුල එකක පරිමාව. හරි මෙන්න මේක තමයි තේනාගය. හරිද? දැන් ළමයි ප්‍රැක්ටිකල් එක අපි කරලා ඉවරයි. කියලා දීලත් ඉවරයි. පැහැදිලි ප්‍රැක්ටිකල් එක ක්ලියර් වෙන්න ඕන. ලොකු වෙලාවක් කරන් කියලා දුන්නා. හරි. දැන් ඕගොල්ලෝ මේ නෝට් ඩවුන් කරගන්න ඕන. හරිද? ඔයගොල්ලෝ ඉඩ දීලා තියෙන ලියා ගන්න. හරි. එල්ලා දැන් මේ විදිහට ඔයගොල්ලෝ මොකුත් ලියලා නැහැ නේ. මම මොකුත් ලියා ගන්න කිව්වේ නැහැ නේ. මෙන්න මේ සෙටප් එක ඇඳ ගන්න. හරි. මේ සෙටප් එක මේ ඇටෝම ඇඳ ගන්න. හරි. ඇටෝම විතරයි මේ මොකුත් ලියා ගන්න එපා. ඇටෝම ඇඳ ගන්න. හරිද? ඇටෝම ඇඳ ගන්න. එච්චරයි. ඇඳ ගන්න විතරයි. ඔය උපකරණ හයි කරලා තියෙන ඇටෝම විතරක් ඇඳ ගන්න. හරි. මුකුත් ලියා ගන්න එපා. මුකුත් ලියා ගන්න.
පරණලා වෙලා ඇතිනනේ. අම්මේ කියන එක ලියා ගන්න හරි. අම්මේ කියන එක ලියා ගන්න. මේක ඇඳලි ඉවර වෙලා මං කියන එක ලියා ගන්න. හරි. ලියා ගන්න. කැකෑරුම් නායකට කැකෑ වියලි පොටෑසියම් පර්මැංගනේට්. වියලි පොටෑසියම් පර්මැංගනේට්. ඇයි ළමයි මේ පොටෑසියම් පර්මැංගනේට් දාන්නේ? මේ දාන පොටෑසියම් පර්මැංගනේට් වල එය තිබ්බොත් ඒවත් ජල වාෂ්ප විදියට මෙතන එකතු වෙන්න. එතකොට මෙතනින් විස්ථාපන වෙන පරිමාව මෙතන එකතු වෙච්ච මේ ජල වාෂ්ප පරිමාවය සහ එකතු වෙච්ච ඔක්සිජන් පරිමාවය දෙකේම එකතුවට දාන්න. එතකොට ප්‍රැක්ටිකල් එක වර්ධිනවා. හරි. ජල වාෂ්ප එකතු වීම නවත්තන්න තමයි පොටෑසියම් පර්මැංගනේට් අපි මේක දාලා සත් කරේ. හරිද? එතකොට තියාගන්න. කැකෑරුම් නලයකට වියලි පොටෑසියම් පර්මැංගනේට් දමා කැකෑරුම් නලයකට වියලි පොටෑසියම් පර්මැංගනේට් දමා පුළුන් කැබැල්ලක් සිර කර කැකෑරුම් නලයකට වියලි පොටෑසියම් පර්මැංගනේට් දමා පුළුන් කැබැල්ලක් සිර කර පුළුන් කැබැල්ලක් සිර කර ඇබයක් ගසා සමස්ත ස්කන්ධය රසායනික තුලාවකින් ගන්න. පුළුන් කැබැල්ලක් සිර ඇබයක් ගසා සමස්ත ස්කන්ධය රසායනික තුලාවකින් කිරා ගන්න. සමස්ත ස්කන්ධය රසායනික තුලාවකින් කිරා ගන්න. වරහන් ඇතුලේ දාගන්න W1 කියලා. හරි. W ඊළඟ පොයින්ට් එක O2 පිටවන විට ඒ ජලය මිනුම් සරාවට තල්ලු වේ. O2 පිටවන විට මිනුම් මේ දෙවුම් බෝතලේ ජලය මිනුම් සරාවට තල්ලු වේ. O2 පිටවන විට දෙවුම් බෝතලේ ජලය මිනුම් සරාවට තල්ලු වේ. O2 පිටවන විට දෙවුම් බෝතලේ ජලය මිනුම් සරාවට තල්ලු වේ. ඊළඟ පොයින්ට් එක ජලය මිලි 350ත් 400ත් පමණ ස්ථාපනය වනතුරු කැකෑරුම් නලය රත් කරන්න. හරි. ජලය මිලි 350ත් 400ත් පමණ විස්ථාපනය වනතුරු කැකෑරුම් නලය රත් කරන්න. ජලය මිලි 350ත් 400ත් පමණ විස්ථාපනය වනතුරු කැකෑරුම් නලය රත් කරන්න. ඊළඟ පොයින්ට් එක පසුව මිනුම් සරාවේ සහ දෙවුම් බෝතලේ ජල මට්ටම් සමාන කරගන්න. පසුව මිනුම් සරාවේ සහ දෙවුම් බෝතලේ ජල මට්ටම් සමාන කරගන්න. පසුව මිනුම් සරාවේ සහ දෙවුම් බෝතලේ ජල මට්ටම් සමාන කරගන්න. ඊළඟ පොයින්ට් එක එවිට මිනුම් සරාවේ ඇති ජලය පරිමාව එවිට මිනුම් සරාවේ ඇති ජලය පරිමාව
වරහන් ඇතුලේ V1 වරහන් ඇතුලේ V1 මැන ගන්න. එවිට මිනුම් සරාවේ ඇති ජලය වරහන් ඇතුලේ V1 මැන ගන්න. හරිනේ? ඊළඟ පොයින්ට් එක කාමර උෂ්ණත්වය උෂ්ණත්මානයකින් මැන ගන්න. කාමර උෂ්ණත්වය උෂ්ණත්මානයකින් මැන ගන්න. කාමර උෂ්ණත්වය උෂ්ණත්මානයකින් මැන ගන්න. වරහන් ඇතුලේ සිම්පල් T1 සෙල්සියස්. එම උෂ්ණ කාමර උෂ්ණත්වය උෂ්ණත්මානයකින් මැන ගන්න වරහන් ඇතුලේ සිම්පල් T1 සෙල්සියස්. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය දත්ත පොතකින් ලබා ගන්න. අපි අර ප්‍රැක්ටිකල් ගයිඩ් වගුවෙන් ගත්තේ ඔය එක කියන්නේ හරි. එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය දත්ත පොතකින් ලබා ගන්න. එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය දත්ත පොතකින් ලබා ගන්න. හරි. P total මුළු පීඩනය සමානයි තියන් වල ආංශික පීඩනය ධන ජලයේ ජල වාෂ්ප වල හරි. ඒක තියාගන්න. ඊට පස්සේ ඔක්සිජන් වල ආංශික පීඩනය උක්ත කරගන්න. ඊට පස්සේ ඔක්සිජන් වල ආංශික පීඩනය උක්ත කරගන්න. හරි. එතකොට මේ කියන එක හරි. මේක ලියාගන්න. හරිනේ. ඊළඟ පොයින්ට් එක සැකෑරුම් නලය සීතල කර නැවත ස්කන්ධය මැනගන්න. සැකෑරුම් නලය සීතල කර නැවත ස්කන්ධය මැනගන්න. සැකෑරුම් නලය සීතල කර නැවත ස්කන්ධය මැනගන්න. වරහන් ඇතුලේ W වරහන් ඇතුලේ ඊට පස්සේ ලියා ගන්න ඔක්සිජන් ස්කන්ධය මේක ලියා ගන්න ඔක්සිජන් ස්කන්ධය සමානයි W1 ඍණ W2 ග්‍රෑම්. හරි. ඔක්සිජන් ඔක්සිජන් තේරෙනවනේ ඔක්සිජන් ස්කන්ධය සමානයි W1 ඍණ W2 ග්‍රෑම්. ඔක්සිජන් ස්කන්ධය W2 ග්‍රෑම්. හරි. ඒක ලිය. ඉතින් යට එළියෙන් ඔක්සිජන් මග්ල ගාන W1
ඊට පස්සේ අපොයින්ට් ලියා ගන්න සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී පරිමාව සෙවීමට සංයුක්ත වායු නිමේ යෙදීමෙන් සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී පරිමාව සෙවීමට සංයුක්ත වායු නියමය යෙදීමෙන් ඒ පොයින්ට් එක ලියලා මෙන්න මේ ඔක්කොම ටික ලියා ගන්න. හරි. ලියා ගන්න පිළිවෙල බලා ගන්න. එතනින් පටන් ගත්තා මෙහෙම ආවා V2 උක්ත කරගත්තා. හරි. එතනින් පටන් ගත්තා මෙහෙම ආවා V2 උක්ත කරගත්තා. ඊට පස්සේ මේක. හරි. මේක. හරි. අවබෝධයෙන් ලියා ගන්න. කොපි පේස්ට් කරන්න යන්න එපා. මම මේ බෝඩ් එකේ ලියපු එක නිකන් චිත්‍රයක් අඳිනවා වගේ අනිත් පැත්තට ලියන්න එපා. මේ මොකද්ද කරේ කියලා හොඳට හිත හිත ලියන්න. හරි. හොඳට හිතලා බලලා ලියන්න. හොඳට හිතලා ලියන්න. හරි. එතනින් පටන් ගත්ත මේ ටික V2 උක්ත කරගත්තා. ඇයි V2 උක්ත කරගත්තේ කියලාත් හිතන්න. හරි. මේ දත්ත ආදේශ කරේ ඇයි කියලා හිතන්න මේ විදියට. මෙතන මේ 1 ATM 273 ආදේශ කරේ ඇයි කියලා හිතන්න. හිත හිත ලියන්න. හරි. ඊට පස්සේ V2 උක්ත කරගත්තා. ඊට පස්සේ මොකෝ V3 අරගෙන මෙන්න මේකට එන්න ලියන්න. හරි. මේකයි ඊට පස්සේ ඉන්දිවට මේක. මේ V3 කියන්නේ මොකක්ද කියලා හිතන්න. හරි. 2 කියන්නේ මොකක්ද කියලා හිතන්න. මේ මොකක්ද කරේ කියලා හිතන්න. හරි. මොකක් හරි තේරෙන්න අහන්න ප්‍රශ්න මේ chat එකට අවුලක් නැහැ. ලියා ගන්න. හරි. පිළිවෙල මතකයිනේ. මෙතනින් පටන් ගත්ත මෙහෙම ආවා V2 උක්ත කරගත්තා. බහු මෙතනින් පටන් ගත්ත මෙහෙම ආවා මේදී V3 උක්ත කරගත්තා. හරි. ඒක ලියා ගන්න. හිතලා බලලා අවබෝධයෙන් ලියන්න. හරි. හරිනේ ළමයිනේ. හරිනේ. ඒ ටික ලියා ගත්තනේ. පිළිවෙලට ලියා ගන්න. මෙතනින් පටන් ගත්තා. මෙතෙන්ට ගිහලා V2 උක්ත කරගත්තා. ආයි මෙතෙන්ට ආවා. මෙහෙම ගියා. V3 උක්ත කරගත්තා. හරි. V3 කියන්නේ මොකද්ද? සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී වල මෞලික පරිමාව. මේ පද හඳුන්ව ගන්න. හරි. මේ
V3 කියන්නේ මොකද්ද V2 කියන්නේ මොකද්ද දැන් ඕගොල්ලෝ පස්සේ ඕක බලද්දි දන්නේ නැහැ මොකද්ද V3 කියන්නේ මොකද්ද කියලා ඊතලයක් ගහලා ලියා ගන්න සම්මුතු උෂ්ණත්වය දිහා පීඩනයේදී ඔක්සිජන් වල මෞලික පරිමාණ හරි ඊට පස්සේ තව පොයින්ට් එකක් දාලා ලියා ගන්න පරීක්ෂණය නිර්වද්‍ය කරේ නම් නිර්වද්‍යව කළේ නම් පරීක්ෂණය නිර්වද්‍යව කරේ නම් සඳහා ලැබෙන අගය පරීක්ෂණය නිර්වද්‍යව කළේ නම් V3 සඳහා ලැබෙන අගය 20414යි වලට ආසන්න වශයෙන් සමාන විය යුතුය. පරීක්ෂණය නිර්වද්‍යව කළේ නම් V3 සඳහා ලැබෙන අගය 22414යි ඝන සෙන්ටිමීටර වලට ආසන්න වශයෙන් සමාන විය යුතුය. ඔයගොල්ලෝ ලැබ් එකේ ප්‍රැක්ටිකල් එක කරාම මේක එන්නේ නැහැ හරි. මේක එනවා කිය ප්‍රායෝගික නෑ. මොකද ඒ කියන්නේ මේක තමයි හරි මගේ හරිද? මේක අපි ලැබ් එකේ ප්‍රැක්ටිකල් එක කරාම මේක එන්නේ නැහැ. සමහර ළමයි 1000 ගණන් 24000 ගණන් ගොඩක් මේ වැරදි හරිද? ඉච්චර නම් වර්ධින විදියක් නැහැ. කොහොම හරි ප්‍රැක්ටිකල් මෙන්න මේකේ හරියටම නම් එන්නේ නැහැ. හරිද? තවනේ 500ක් ඒ වගේ පොඩ්ඩක් එහෙම වෙන ගතියක් තියෙනවා. හරි. ඒකට මොකද්ද? නිර්වද්‍යව කළේ V3 සඳහා ලැබෙන ආසන්න වශයෙන් 20414යි ඝන සෙන්ටිමීටර වලට සමාන විය යුතුය. හරිද? ඔන්න ළමයි ප්‍රැක්ටිකල් එක ඉවරයි. හරිනේ? ප්‍රැක්ටිකල් එක කළා ඉවරයි. දැන් අපිට මේ 20414 කියලා ලැබුණේ මොකද්ද? සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනයේදී ඔක්සිජන් වල මෞලික පරිමාව. හැබැයි මේ 20414 කියලා ලැබෙන්නේ සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනයේදී ඔක්සිජන් වල විතරක් මෞලික පරිමාව නෙමෙයි. හරිද? සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනයේදී ඕනෑම වායු මෞලික පරිමාව 20414. හරිද? අපි ප්‍රැක්ටිකල් එක කරන්න පාවිච්චි කරේ ඔක්සිජන් වායුව. ඒකයි අපිට ඔක්සිජන් වල මෞලික පරිමාව කියලා ගත්තේ. නැත්තම් ඕනම වායුවක සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනයේදී මෞලික පරිමාව 20414යි. මේක ඔයගොල්ලන්ට ගණන් හදද්දි දෙනවා. හරි? මේක සහ තව මේක ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕන. හරිද? සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනයේදී පරිමාව 20414යි ඝන සෙන්ටිමීටර. නැත්තම් 22.414යි ඝන ඩෙසිමීටර කියලා මතක තියාගෙන ඉන්න ඕන. හරිද? ගණන් හදද්දි ඕන. හරිනේ? මේ ප්‍රැක්ටිකල් එක නිහිල්ලේ පන්ති ඉවර කරලා අද රෑ හරි හෙට උදේ හරි තියෙන වෙලාවක හිතන්න මොකද්ද මේ කරේ කියලා හරි. මොකද්ද මේ ගත්තේ? ඇයි මෙහෙම එකක් ගත්තේ? මොකද්ද මේ ගත්තේ කියන එක ඇඟට දැනෙන්න ඕන. හරි? අටපාඩම් නෙමෙයි ඇඟට දැනෙන්න ඕන මොකද්ද මේ ගත්තේ කියලා. හරි? ඒක නිදහසේ හිතන්න. එතකොට තේරෙයි. හරිද? දැන් ඕගොල්ලෝ නම් මේ කියපු දේ තේරුණා. හැබැයි ඔයගොල්ලන්ට අවබෝධ වෙනවක් යනවා. අවබෝධ කරගන්න ඕගොල්ලෝ මේක හිතන්න ඕන. හරිද? නිදහසේ මේක වෙලාවක් අරගෙන හිතන්න. හරි? ඊපස්සේ දැන් මං කිව් ප්‍රැක්ටිකල් එක කොහොම කරත් මේ අගය හරියට මෙන්න නැහැ කියලා. මේ අගය එන්නේ නැහැ කියලා. මේ අගය නැති වෙන්න තියෙන හේතු මොනවයි? මේ අගය එන්නේ නැති වෙන්න තියෙන හේතු. ඇයි මේ අගය හරියටම මේ අගයට සමාන වෙන්න අපිට ප්‍රැක්ටිකල් එකකින් එන අගය එන්නේ නැත්තේ? මේ අගය වෙනස් වෙන්න හේතු. එකක් තමයි ඔයගොල්ලන්ට මතක මේ ප්‍රැක්ටිකල් එක කියද්දී මං කලින් කිව්වා මෙතන ඔක්සිජන් එද්දී ඒ ඔක්සිජන් මේ ජලයේ දිය වෙන්නේ නැහැ කියලා යක්ම දිය කියලා හිතන්න කියලා. එහෙම උපකල්පනය කරගෙන තමයි අපි මේ ඔක්කොම හැදුවේ. මේ ප්‍රැක්ටිකල් කරේ. හරි? එතකොට මේ ඉලක්කම වෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි ඔක්සිජන් ජලයේ දිය නොවේයයි උපකල්පනය කිරීම. හරි? ඔක්සිජන් ජලයේ දිය නොවේයයි උපකල්පනය කිරීම. ඔක්සිජන් ජලයේ දිය නොවේයයි උපකල්පනය කිරීම. ඔය ඇත්තටම ඔක්සිජන් පොඩ්ඩක් ජලයේ දිය වෙනවා. හරි? ඔක්සිජන් ජලයේ දිය වෙනවා. එතකොට ඒකෙන් වෙන දෝෂයක් තියෙනවා. හරි? අපි ගාන හැදුවේ පොඩ්ඩක්වත් ඔක්සිජන් ජලයේ දිය වෙන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම ඔක්සිජන් පොඩ්ඩක් ජලයේ දිය වෙනවා. හරි? ඒකට එතනින් පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයි තව එකක් තියෙනවා. අපි මේ වායු සමීකරණය මේකට දැම්මා. මේ සංයුක්ත වායු සමීකරණය අපි ඔප්පු කරලා පෙන්නුවනේ. ඒක ඔප්පු කරන්න අපි පාවිච්චි කරේ මොකද්ද? බොයිල් චාල්ස් නියමය. එතකොට මේ සංයුක්ත වායු සමීකරණය කියන්නේ බොයිල් නියමය සහ චාල්ස් නියමයේ එකතුවක්. හරිද?
එතකොට අපි දැන් මේ සමීකරණ මේ පද්ධතියට දාලා තියෙනවනේ. ඒ කියන්නේ අපි මෙතෙන්දි හිතලා තියෙනවා මේ මුළු පද්ධතියම බොයිල් නියමය සහ චාල්ස් නියමයට එකයි කියලා. හරිද? බොයිල් නියමය සහ චාල්ස් නියමයට එකඟයි කියලා. හරි? එහෙම හිතාගෙන තමයි අපි මේ සමීකරණ දාලා තියෙන්නේ. හැබැයි ඇත්තටම එහෙම නැහැ. මොකක් හරි මෙතන මේ දෝෂයක් තිබ්බනම් ඔක්සිජන් පොඩ්ඩක් ඉවත් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ පද්ධතිය බොයිල් නියමය සහ චාල්ස් නියමයට එකඟයි කියලා අපි ගාන හැදුවේ. මේ ප්‍රැක්ටිකල් එකේදී මේ උත්තරය එන්නේ නැති වෙන හේතුවක් තමයි මේ පද්ධතිය බොයිල් නියමය සහ චාල්ස් නියමයට එකඟයයි උපකල්පනය කිරීම. ඔය ලියා ගන්න. හරි? මේ අගය නොලැබීමට හේතු. හරියට මේ අගය නොලැබීමට හේතු. හරිද? තව හේතුවක්. තව හේතුවක් තමයි මේ පොටෑසියම් සංශුද්ධ නැත්තම්. එතකොට කරද්දී ඒකත් ඒ ජරාවත් අර රියලි පොටෑසියම් පර්මැංගනේට් ගත්ත එකම තමයි. මොකක් හරි මේක ජරාවක් මිශ්‍ර වෙලා තිබ්බත් ඒක රත් කරද්දී ඒකත් වායුවක් විදිහට මෙතන එකතු වෙන්න පුළුවන්. එතකොට ඕක කේස් එක. එතකොටත් මේ ප්‍රැක්ටිකල් එක වර්ධින්න පුළුවන්. හරි? එතකොටත් මේ ප්‍රැක්ටිකල් එක වර්ධින්න පුළුවන්. ඒකත් එක හේතුවක්. මොකද්ද? පොටෑසියම් පර්මැංගනේට් පරීක්ෂණයට ගත්ත පොටෑසියම් පර්මැංගනේට් සංශුද්ධයයි උපකල්පනය කිරීම. හරිද? ඊට පස්සේ ඉතින් අනිත් මේක වර්ධින්න හේතුව තමයි පරීක්ෂණාත්මක දෝෂ. ඒ කියන්නේ අපි මේ ඇටම අටව ගද්දි වෙච්ච දෝෂ සහ මේ වායු රෝධක ඇබ්බවල වලින් වායු ලීක් වෙන්න පුළුවන්. ඔය වගේ යම් යම් දේ තියෙන්නේ. පරීක්ෂණය කරද්දී අපි අතින් වෙන දෝෂ, පරීක්ෂණය කරන ළමයි අතින් වෙන දෝෂ ඔන්න ඕව නිසාත් මෙයාගේ වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඔය ටිකත් පොඩ්ඩක් ලියා ගන්න. හරි? ඔන්න ළමයි ප්‍රැක්ටිකල් එක ඉවරටම ඉවරයි. හරිද? ප්‍රැක්ටිකල් එක ඉවරටම ඉවරයි. මම මේ ගත්තේ මම මේ ප්‍රැක්ටිකල් එක කරේ විශේෂයෙන්ම වෙලාව අරගෙන කමාරක් විතර ගියා මේක සාකච්ඡා කරා. කොහොම හරි මේ වෙලාව අපරාධ කියලා හිතන්න බෑ. මොකද මේ ගත්ත අගේ ඕන. හරිද? මේ ගත්ත අගේ ආවේ කොහොමද මොකද්ද කරේ කියන එක ඔයගලන්ට සෙට් වෙන්න ඕන ඔළුවට. එහෙම නැතුව ගණන් හදන්න බෑ. ඒකයි. හරි? කටපාඩමෙන් ගණන් හදන්න බෑනේ. මේ මොකක්ද කියලා ඕගොල්ලන්ට හොඳට මීටරේ තියෙන්න ඕන. මේ මොකද අපා? සම්මුද උෂ්ණත්වයේ දිහා පීඩනයේ ඔක මෞලික පරිමාව කියන්නේ මොකක්ද කියන චිත්‍රය ඔයගොල්ලන් ඔළුවේ තියෙන්නේ. හරි? ඒක නිසා තමයි මේ වෙලාව අරන් මේ ප්‍රැක්ටිස් කරේ. හරිද? ඔන්න එහෙනම් ළමයි මේ ප්‍රැක්ටිකල් දැන් අපි කළා ඉවරයි. හරි? අර මං කිව්ව දේවල් ටිකල් එක ඉන්න කියන්නේ මේ අගේ ඉන්නේ නැති වෙන්න හේතු. ඊට පස්සේ අපි දැන් යනවා මොකටද? ඊළඟ මාතෘකාවට.